ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. පුතුණි අපි අද ආවා විශේෂ ස්ථානයකට. ලබන සතියේ ඉඳලා මුළු ලෝකෙම කතා වෙන අති විශේෂ ස්ථානයක්. මේ දැනටමත් මේ හරියේ පුද්ගලයන් ගොඩක් සැරිසරනවා. ඔයාලා මේ ඈතින් දකින්න ඇති මේ පල්ලිය. මේ පල්ලිය සාන්ත මජෝරේ පල්ලිය මේකේ නම. මේ පල්ලියට තමයි පාප් වහන්සේව ගේ අවසන් කටයුතු සිදු කරන්නේ මේ පල්ලියේ. මේ පල්ලිය තමයි පාප වහන්සේව තැන්පත් කරන්න කියලා අවසාන කැමැත්ත අපේ සුද්ධෝත්ම ප්‍රියතුමා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පල්ලිය පොඩ්ඩක් පෙන්වන්න තමයි මේ පල්ලිය ළඟට මම අද ආවේ. මේ පල්ලිය කොතනද තියෙන්නේ? මේ පල්ලිය වටපිටාව මේ බලන්න මේ ලස්සන තැනක මෙතන මේ සෙනග ගොඩක් ඉන්නවා. මේ හරියට මේ ඉතාමත් කාර්යබහුල තැනක්. මේ තියෙන වෙඩින් පල්ලියක් මේක. මේ හරියේ පල්ලි ගොඩාක් තියෙනවා. මේ පල්ලිය පිහිටලා තියෙන්නේ රෝමේ අගනුවරමයි. රෝමේ අගනුවර ප්‍රධාන බස් සහ දුම්රිය නවතන ස්ටේෂන් එක පේන දුරින් මේ පල්ලිය තියෙන්නේ. මේ පල්ලිය රෝමේ නගරයේ මැද්දේ තිබුණත් ඇත්ත වශයෙන්ම මේ භූමිය රෝමේට අයිති භූමියක් නෙමෙයි. ඒ කියන්නේ ඉතාලියට අයිති භූමියක් නෙමෙයි මේ භූමිය. මේක මේ පල්ලියේ සම්පූර්ණ මේ පල්ලියේ භූමිය අයිති වතිකන් වලට. ඉතින් මේ පාප් වහන්සේ කෙනෙක් පරලොව ගියාට පස්සේ පළවෙනි වතාවට තමයි මෙතෙක් කල හැම පාප් වහන්සේගෙම අවසන් කටයුතු සිදු කරලා තියෙන්නේ වතිකන් එක ඇතුලේ. වතිකන් එක ඇතුලේ ඒ පාප් වහන්සේලා සිළු දෙනාගෙම සෝන්කොත් තියෙනවා. බලන්න පුළුවන් ඔයාලට වතිකන් එක පිටිපස්සට ගියොත්. නමුත් අපේ සුද්ධෝත්තම පාප් වහන්සේ මිය යන්න කලින් අවසාන කැමැත්ත මෙතන දීලා තියෙන හින්දා මේ පල්ලියට එයාගේ දේහය ගේන්න කියලා මේ පල්ලිය තමයි තැන්පත් කරන්නේ. උන්වහන්සේ පාප් වහන්සේ කෙනෙක් වුණ ගමන්මත් විශේෂ දේව මෙහෙයක් සඳහා මේ පල්ලියට ආවා. පළවෙනි දවසේම ඒ කියන්නේ එයා පාප් වහන්සේ වුණ ගමන්මත් එයා මේ පල්ලියට ආවා. ඒ කියන්නේ මේ පල්ලිය එයා ගොඩක් ආදරය කරන ගොඩක් කැමති ස්ථානයක්. අර බලන්න වතිකන් එකේ කොඩිය අර ඈතින් දාලා තියෙන වතිකන් එකේ කොඩිය. සෙනග ගොඩක් ඉන්නවා මෙතන. විශේෂ දේව මේකට අර වතිකන් එක වගේ උඩ සරසලා තියෙනවා පාප් වහන්සේට ආශිර්වාද කිරීම සරහා උඩ තට්ටුවේ. ඒ වගේම මේ පල්ලිය ඇතුලේ තවත් සුවිශේෂ දෙයක් තියෙනවා. මේ පල්ලිය ඇතුලේ ජේසුතුමාගේ ඊශ්‍රායලයේදී ජේසුතුමා ජීවත් වුණ කාලේ පළඳපු කටුවටුන්නත් මේ පල්ලියේ තැන්පත් කරලා තියෙනවා ඇතුලේ යට තට්ටුවේ. ඉතින් ඒකින්ද මේ පල්ලියේ විශේෂම පල්ලියක්. මේ දැන් ඔයාලට පෙන්නන්නම් ටර්මිනිය. ඒ කියන්නේ ටර්මිනිය ස්ටේෂන් එක පේන දුරින් තියෙන්නේ. හරි බලන්න ඒ අවසන් කටයුතු සඳහා මෙතන සියල්ල සරසලා තියෙන්නේ. දැනටමත් සියල්ල සරසලා තියෙන්නේ. අර පේන්නේ ඔයාලට පේනවා ඇති අර ඈතින් ඒ තියෙන්නේ ටර්මිනිය. එතන තමයි ටර්මිනිය ප්‍රධාන දුම්රිය බල. මෙතන සම්පූර්ණයෙන්ම ආරස්සාව සලසලා තියෙන්නේ. මේ අද ඉඳලා නෙමෙයි දා ඉඳලම මෙතන විශේෂ ආරස්සාව සලසලා සාමාන්‍යයෙන් ඔයාලා එයාපෝට් එකකින් පිට වෙද්දී ස්කෑන් පරීක්ෂණයක් කරලානේ ඔයාලා ගේන බඩු සහ ඔයාලව මේ එයාපෝට් එකෙන් ගුවන් යානයට පටවන්නේ. ඒ වගේ තමයි මෙතනත් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා ස්කෑන් කරලා තමයි මේ ඔයාලව පල්ලිය ඇතුළට ගන්නේ. ඉතින් විශේෂයෙන්ම පුතුණි අපි අද ආවේ මේ ස්ථානයට ඔයාලට මේ ස්ථානේ පෙන්වන්න. පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන මේ ස්ථානයට මම හිතන්නේ ලබන සතියේ ඇමරිකන් ජනාධිපතිගේ සිට බොහෝ රාජ්‍ය නායකයන් පැමිණීමට නියමිතයි. මේ එන්නේ මේ බස් කාර්යය එන්නේ ඔක්කොම 308 IC39 මේ බස් ඔක්කොම ටර්මිනල් ඉඳලා තමයි එන්නේ. මෙතන තමයි පල්ලියට ඇතුල් කරන්න චෙක් කරන ස්ථානය. මෙතනින් සෑම කෙනෙක්ම
පරීක්ෂා කරලා තමයි මේ සාමකෙනින්ම ගේන බඩු ඔක්කොම පරීක්ෂා කරලා එහෙම තමයි මේ පල්ලිය ඇතුළට ගන්නෙ. මේ තියෙන වතිකන් වල කොඩිය මේ ටූරිස්ට් බස් රෝමේ යන ටූරිස්ට් බස්. ඉතින් මේ රෝමෙට කාරී එනවා නම් පිට පළාතක ඉඳලා මෙන්න මේ වගේ බිග් බස් එකක් බුක් කරගත්තාම හරිම ලේසි. රෝමේ තියෙන හැම ස්ථානයක්ම බලන්න පුළුවන්. රෝමේ තියෙන සුවිශේෂ ස්ථාන හැම එකටම මේ බස් එක යනවා. ඔයාලා කොහාරි ටූරිස්ට් යනවා නම් රෝමෙට විතර නෙවෙයි ඕනම රටක මේ වගේ බස් එකක් ගන්න. මේ වගේ බස් ටිකට් එකක් ගන්න සාමාන්‍යයෙන් එක එක රටට ටිකට් එක වෙනස් ලොකු ගාණක් වෙන්නේ නැහැ. දරා ගන්න පුළුවන් ගණන් වෙන්නේ. ටිකට් එකක් කරා යන්න මේ මුළු ඒ හැම තැනම නරඹන්න පුළුවන්. එතකොට මේ දැනටමත් මේ වාර්තාකාරයෝ ඇවිල්ලා මෙතන ඉන්ටර්වයුව කරනවා. එක එක පුද්ගලයන්ගෙන් එක එක ප්‍රශ්න අහනවා. ස්ටාර් රූපවාහිනියෙන් මේ තියෙන වතිකන් කොඩිය. ඒ කියන්නේ මේකෙන් නිරූපණය කරන්නේ මේ ස්ථානයේ ආйти වතිකන් නගරයට කියලා. මේ වතිකන් එකට ආйти භූමියක්. විශාල පොලිස් ප්‍රතවාහන ගොඩක් මෙතන ඉන්නවා. මෙතන යාලා ආරක්ෂාව සපයනවා මේ පල්ලියට. මේකට මේ දැන් මෙහෙම අපිට මේ පල්ලිය ළඟට වුණත් එන්න පුළුවන් වුණාට ලබන සතියේ ඉඳලා මේ පැත්ත පළාතකට එන්න හම්බෙන්නේ නැහැ. එච්චර සෙනඟ ගොඩක් ඉන්න මේ පල්ලියේ. මොකද පාප්පාංශය මේ තන්පත් කරුවාට පස්සේ මීට වඩා මේ පල්ලියේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. මේ වන්න මේ ටියෝබුස් කියලා ඉතාලිය බස්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. මට ඕනකම තිබුණේ මේ පල්ලිය පෙන්වන්න, පාප්පාංශයේ අවසන් කටයුතු සිදු කරන, පාප්පාංශය තන්පත් කරන පල්ලිය පෙන්වන්නයි මට ඕනකම තිබුණේ. එහෙනම් ජයම වේවා. නැවත දවසක හම්බෙමු මෙවන් වීඩියෝකින්.